කෙල්ලෙක් දාගන්න තේරෙන්නේ නැතුව වේලි වේලි ඉන්න කොල්ලන්ට කෙල්ලෙක් දාගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. මම ඔය අනිත් ඇල්ෆා මේල්ලා සිග්මා මේල්ලා වගේ කිය ඉන්නේ මේ වීඩියෝ එකේදීම කරලම පෙන්නනවා. ඔයාට තියෙන්නේ බලන් ඉඳලා ඉගෙන ගන්න. හරි. මුලින්ම කරන්න ඕනි ඔයා දැන් යාළු වෙන්න හදන ගෑනු ළමයා නිතර යන්නේන තැනක් හොයාගන්න. ඒ කියන්නේ උදාහරණයකට පුස්තකාලයක් වෙන්න පුළුවන්, බස් හොල්ට් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ තැනක් හොයාගන්න ඕනි. ඊට පස්සේ එයා එන වෙලාවට ඔයත් එතනට වෙලා ඉන්න. හැබැයි ඒ අය දැකපු සුරේෂ් ක්‍රමගේ වගේ එයා දිහා බලන් ඉන්න යන්න එපා. ඔයා එයාව බලන්න ආවා කියලා එයාට දැනෙන්න ඉඩ තියන්න එපා. ඔයා නිකන් වෙන ඇඩකට ආවා වගේ ඉන්න. නිකන් උදාහරණයකට ඔයා බස් එකක් යනකන් ඉන්නවා වගේ. ඔය විදිහට දවස් දෙක තුනක් ගිහිල්ලා එයාට ඔයාව නෝටිස් වෙන්න දෙන්න. ඊට පස්සේ එයාට ඔයාව ටිකක් නෝටිස් වුණාට පස්සේ දවස් දෙක තුනක් ඔයා යන්නේ නැතුව ඉන්න. දවස් දෙක තුනකට පස්සේ ආයි යන්න. කාලයකට පස්සේ දැකපු නිසා එයා ඔයා දිහා බලයි. එතකොට ඔයත් එයා දිහා බලලා පොඩි හිනාවක් දාන්න. හැබැයි කට දෙපැත්තෙන් කෙල පෙරාගෙන සවානා තෘණ භූමියක හයිනාවෙක් වගේ hina වෙන්න එපා. පොඩි ලා හිනාවක් දාන්න. ඊට පස්සේ එයා ළඟට ගිහින් කතා කරන්න. ඔයා මාව අඳුරනවද? අඳුරන්නේ නම් නෑ. හැබැයි කලින් මෙතනදි දැකලා තියෙනවා. මාත් ඔයාව අඳුරන්නේ නෑ. හැබැයි මං කැමතියි ඔයාව අඳුරගන්න. ඔයා ඔයාගේ ෆෝන් එක අරන් මගේ නම්බර් එක සේව් කරගත්තොත් අපි දෙන්නට පුළුවන් අඳුරගන්න. සෝරි මට කෙනෙක් ඉන්නවා. හරි. වැඩේ හරියේ නෑනේ. ඒත් බය වෙන්න එපා. ඒ අසාර්ථක වුණේ plan A විතරයි. අපි ළඟ plan B එකකුත් තියෙනවා. එහෙනම් ඔහොම මෙමු plan B එකට. දැන් ඔයා වැඩි මිනිස්සු ගැවසෙන්නේ නැති අතෑරලා දාපු ඉඩමක් වගේ තැනකට යන්න. දැන් ඔයා හාරන්න ඕනි ටිකක් ගැඹුරු වලවල් දෙකක්. ඔයාට තනියෙන් මේක කරන්න අමාරු නම් වැඩට කට්ටිය ගන්න. ඔයාට මේවා කරන්න සල්ලි නැත්තම් කාගෙන් හරි ණයක් ගන්න. දැන් ඔයා බය වෙන්න එපා. ණය අරගෙන කොහොමද මේවා ගෙවන්නේ අන්තිමට ණයකාරයෙක් වෙයිද කියලා එහෙම. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ තියෙන ප්‍රශ්න සේරම ටික මේ වීඩියෝ එක ඉවර වෙද්දි විසඳෙයි. හරි. වලවල් දෙක හාරගත්තට පස්සේ වලවල් දෙකේම බිත්ති වලට කොන්ක්‍රීට් දාන්න. වලවල් දෙකේ උඩිනුත් කොන්ක්‍රීට් දොරවල් දෙකක් දාන්න. හරි. දැන් ඔයාට තියෙනවා භූගත බංකර් දෙකක්. දැන් මේ බංකර් දෙකටම දවස් කිහිපයකට ඇති වෙන්න වියලි ආහාර වතුර වගේ දේවල් ගෙනහලා දාන්න. හරි. දැන් වැඩෙන් භාගයක් ඉවරයි. දැන් ඔයා අපහු ගෙදර යන්න. දැන් ඔයා නියුක්ලියර් පවර් තියෙන රටවල් වල නායකයන්ගේ සෝෂල් මීඩියා accounts ටිකක් හොයාගන්න ඕනේ. Twitter, Discord, Facebook ඕනි එකක්. Wikipedia page වලින් ඔයාට මේවා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒ නම් වලින් accounts ටිකක් හදාගන්න. හරි. දැන් අමාරුම ටික ඉවරයි. දැන් ඔයා ඒ හදාගත්තු accounts වලින් අර ඇත්ත accounts වලට message ටිකක් යවන්නයි තියෙන්නේ. දැන් ඔයා හදපු එක බංකරයකට ඔයාගේ පවුලේ කට්ටියව ගෙනහලා දාන්න. මතක ඇතුව ඔයාගේ අම්මගේ මල් පැල ටිකක් ගෙනහලා දාන්න. දැන් ඔයාට යාළු වෙන්න ආපු ගෑනු ළමයාවත් අරගෙන ඔයා යන්න අනිත් බංකරයට. ටික වෙලාවකින් න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගනී. Codes confirmed. යුද්ධය ඉවර වෙනකම් බංකරෙන් එළියට එන්න එපා. යුද්ධය ඉවර වුණාට පස්සේ එළියට ඇවිල්ලා ආයි පාරක් අහන්න. දැන් මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න එකම කොල්ලා මම. දැන් ඔයාට මට කැමති වෙන්නම වෙනවා. සෝරි මම කැමති කෙල්ලන්ට.